ඉන්දියාවේ කම්පැනියෙන් මේ ඔයිල් සීල් එක කැඩෙන්න කම්පැනි පැකට් එක ඇතුලේ මොකද්ද මේ කරලා තියෙන වංචාව? මට කෝල්ස් 50ක් ආවොත් 50න් 25ක්ම අහන්නේ අයිය අපේ ප්‍රයිවීල් එකේ ඔයිල් යනවා මොකද කරන්න කියන එක තමයි අහන්නේ. මේ කෑල්ල තමයි තාමත් ශක්තිමත්. අරක මොකද? ඒක ඉන්දියාවෙන් අපි අඳපු කෑල්ල. මං හදපු එක එන්ජින් එකකටවත් ඔය පිටින් ගහන ප්‍රයිවීල් ඔයිල් සීල් එක මමද ගහලා නැහැ. 90ක් බාසුන් නෑලා මේ ඔයිල් සීල් ටික විතරයි ගෙන්නන්නේ මේ එන්ජින් එක හයි කරනකොට මෙන්න මේක ගෙන්නන්නේ නැහැ. කම්පැනි බඩු වලින්ම තියෙන ලෝකල් කෑලි මම පෙන්නන්න හද කම්පැනි පැකට් එකක්ම විවර කරනවා. පේනවද? අලිය යනවා ඔය. දැක්කද ගියා. ඔය දැන් නැහැ. සුබ දවසක් දනුක මොටර්ස් YouTube channel එකෙන් අදත් අපි ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලා ත්‍රිවිල් දුන කට්ටියගේ ත්‍රිවිල් තියෙන කට්ටියට පුලක් ලොකු දැනුවත් වීමක් කරන්න ඔයගොල්ලෝ මීට කලින් අහලා නැහැ කොහොමද වාහනයක් පාවිච්චි කරන්නේ. එතකොට පාවිච්චි කරනකොට මොනවද දාන්න ඕනේ? ඔයගොල්ලෝ පාස්ට් එකක් දානකොට මොනවද දාන්න ඕනේ? ඒ වගේම ඔයගොල්ලන්ගේ ගොඩාක් දුරට මට එන පෝල් වල හැටියට මම මේ උත්තරයක් දෙන්නේ. මට කෝල්ස් 50ක් ආවොත් 50න් 25ක්ම අහන්නේ අයිය අපේ ප්‍රයිවීල් එකේ ඔයිල් යනවා මොකද කරන්න කියන එක තමයි අහන්නේ. ඒකට ගොඩාක් ලොකු හේතුව තමයි අපේ ලංකාවේ බාසුන් හැලා එන්ජින් එකක් පිට් කරනකොට වෙන සුළු අත්තරත්තා. ඒක ඉතින් අපි බලමු ඉන්දියාවෙන් බැලුවොත් එහෙම ඉන්දියාව මේ ත්‍රිවිල් එක නිෂ්පාදනය කළාට ප්ලාස්ට් ගැහුවට වාහනේට එනම පාස්ට් එක කවදාකවත් අපිට වෙළඳ පොලේ ගන්න නැහැ. ඒක මම ඔයගලන්ට අද ඔප්පු කරලත් පෙන්නන්නම්. එහෙම කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ අනිත් එක තමයි මේ ස්පෙයා පාස්ට් එකක් මේ වාහනේ එන්ජින් එකක් ඉන්දියාවෙන් නිෂ්පාදනය කරාම කොහොම හරි එන්ජින් එකට දුර්වල කෑල්ලක් අනිවාර්යෙන් ඉන්දියාවෙම කම්පැනි කියලාම නිෂ්පාදනයක් කරනවා. මොකද ඒක තමයි ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඉදිරි ගමන් මඟ. එන්ජින් එක මගදී කැඩුනොත් තමයි ඒගොල්ලන්ගේ ස්පෙයා පාස්ට් ටික විකිනෙන්නේ. ඒ නිසා බාස්ලා ඔයගොල්ලන්ට මම කියනවා බාස්ලා මේක ගොඩක් ෆලෝ කරනවා මම දන්නවා. ඔයගොල්ලන්ට කියනවා ඒ ඉන්දියාවේ ටෙක්නික් එක මග හරින විදි. මම අද එක විදිහක් ඔයගොල්ලන්ට කියන්නම් මග හරින විදිහක් ඉන්දියාවේ ටෙක්නික් එක කම්පැනි බඩු වලින්ම තියෙන ලෝකල් කෑලි මම පෙන්නන්නම් අද කම්පැනි පැකට් එකක්ම විවර කරලා. හරිද? එතකොට අපි දැන් මේ එන්ජින් එක ගත්තොත් මේ එන්ජින් එක ඔයිල් අඩු වෙලා දුවලා රොඩ් ඔක්කොම කැපිලා අපි දැන් මේ අලුතෙන් ඊයේ වෙනකොට හයි කරලා ඉවරෙච්ච එන්ජින් එක. දැන් මේ එන්ජින් එක ගත්තාම දැන් අපි මේ කියන්නේ ඕගල් මේකෙත් ප්‍රයිවීල් එකේ ඔයිල් ලීක් එකක් තිබ්බා. හැබැයි පිටින් ගහපු ඔයිල් මේ සීල් මේකට මුකුත් නම් තිබුණේ නැහැ. මේ එතකොට දැන් මේකේ ප්‍රයිවීල් එකේ ඔයිල් ලීක් එකට හේතුව තමයි මේ එන්ජින් එක කලිනුත් දෙපාරක් තුන් පාරක් හදලා තිනවා. නමුත් කම්පැනියෙන්ම එන එන්ජින් එකේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. කාලයක් අල්ලනවා. ඒකට හේතුව තමයි කම්පැනි ඇතුළට දාන කෑල්ල නෙමේ අපිට කම්පැනියෙන් ගන්න තියෙන්නේ. හැබැයි ගන්න තියෙනවා කෑල්ල වෙනම පාරකින් ඒක ගන්න ඕනේ. ඒකත් මම මේ දැන් ඕගලන්ට පෙන්නන්න. මොකද මේ එන්ජින් එකේ ගොඩක් ප්‍රයිවීල් වල ඔයිල් සීල් එක යන හේතුව තමයි මේ ප්‍රයිවීල් එක මෙහිම එළියට එනවා. එළියට එනවා ඇතුළට එනවා. දැන් මේක එන්නේ නැහැ. මේක දැන් අපි හරියට හයි කරලා තියෙන හින්දා. දැන් අතන තියෙනවා අපි තව එන්ජින් එකක් ගල්ලා තියෙනවා. මම හිතන්නේ මේකේ මේ ඩබල් ඒ වාහනයක් නිල් පාට. මේ එන්ජින් එක පොඩ්ඩක් බලන්නකො. මේ එන්ජින් එකේ බලන්න මේ ප්‍රයිවීල් එකට එළියෙන් ඔයිල් සීල් එකක් ගහලා තියෙනවා. මේ තියෙන්නේ. හරිද? එතකොට මේ ඇතුලේ තියෙනවා ඔයිල් සීල් එකක්. මේ ඒකේ මේ තියෙන ඔයිල් සීල් එක ගහලා තියෙන්නේ. ඒක මෙතන කැඩිලා තියෙනවා මේ. ඒ කැඩුනහම ඔයිල් වෙන හින්දා තමයි මේ එළියෙන් ඔයිල් සීල් එකක් මේ බාසුන් නැහලා ගහලා තින්නේ. මේකත් එච්චර සාර්ථක ඔයිල් සීල් එකක් නෙමෙයි. මේක හොඳටම දැන් කර වෙලා තියෙන්නේ. හරිද? දැන් මේ ඔයිල් සීල් එක කැඩෙන්නේ ඇයි? මේක එන්ජින් එක මේකත් එන්ජින් එක ළඟදී හයි කරපු එන්ජින් එක මේක ඔයිල් සීල් එක කැඩෙන්නේ ඇයි කියලා අපි පොඩ්ඩක් මේ බලමු. මේකට මොකද්ද මේ බාසුන් නැහලා කොච්චර හයි කරත් ඇයි මේක කැඩෙන්නේ කියලා අපි චුට්ටක් බලමු. එතකොට මේ මට කියන්න ඕනේ මෙච්චරයි. දැන් මම එන්ජින් 1000 එන්ජින් සාමාන්‍යයෙන් 3000කට වැඩිය මේ එන්ජින් හයි කරලා දිනවා අද වෙනකොට. ෆෝර් ස්ටොක් එන්ජින්. හැබැයි විශේෂත්වය තියෙන්නේ මං හදපු එක එන්ජින් එකකටවත් ඔය පිටින් ගහන ප්‍රයිවීල් ඔයිල් සීල් එක මමද ගහලා නැහැ. පුළුවන් නම් ගහපු කෙනෙක් ඉන්නවා නම් මගේ YouTube channel එකට කමෙන්ට් එකක් දාන්න අයියේ ඔයා හදපු එන්ජින් එක පිටින් ඔයිල් සීල් එක ගහලා කියලා. අනිත් හැම බාස්ලම හදන එන්ජින් එක පිටින් ඔයිල් සීල් එක ගහනවා. ඒකට හේතුව මම දැන් මේ බෑග් කි බඩු මල්ල ඇරලා ඔයාලට පින්නන ඔයාලා කරන අත්තරැද්දක්. ඒකෙන් අපි මිදෙමු. ඔන්න මං අද ප්‍රසිද්ධ ලොකු රහසක්
ඔයගොල්ලන්ට පෙන්නනවා යන්න අපි මේක බලන්න. හරි. මෙන්න මේ එන්ජින් එක ගොඩාක් කැලි ඩැමේජ් වෙලා තියෙනවා. මම අර පෙන්නුවා මේ පිටින් ගහපු ඔය සීල් එක මේ ඔය සීල් එක කැඩෙන්න මේගොල්ලෝ මේ ඔය සීල් එක වේලස්සනින් කැඩෙන්න මේ කම්පැනිය ඉන්දියාවේ කම්පැනි කියන්නේ මේ අපේ ලංකාවේ ඩේවිඩ් එක නෙමෙයි ඉන්දියාවේ කම්පැනියේ මේ ඔය සීල් එක කැඩෙන්න කම්පැනි පැකට් එක ඇතුලේ මොකද්ද මේ කරලා තියෙන වංචාව. හරිද? ඔන්න මම අද පෙන්නනවා. හැබැයි ඒ වංචාව ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ නිවැරදි தත්ත්වය පැහැදිලි කිරීමට තමයි කියන්නේ. නිවැරදි වෙන්නත් වංචාවක් විදියට වෙන්නත් දෙකම එකට බැදියට. හදිස්සියේ හරි කවුරු හරි ඒගොල්ලන්ට කම්පැනිට ඇඟිල්ලක් දික්කොලොත් ඒගොල්ලෝ කියනවා නෑ නෑ අපි ඒකට වෙනුවෙන් වෙනින් එකක් ගහලා තින්නේ. හැබැයි බාසුන් නැහැලා දන්නේ ඒ පාර්ට් එක ඉල්ල ගන්න කඩින් මේ මොකද බාසුන් නැහැලා හිතනවා ඔක්කොම කම්පැනිනේ ඇවිල්ලා තියෙන්නේ. ඒකින්ද ඒ කෑල්ලම දාමු. ඒ කෑල්ල දාන හින්දා තමයි සමස්තයක් වශයෙන් ලංකාවේ සියලුම බාස්ලා හයි කරන එන්ජින් වල අවුරුද්දක් පයින්නකොට ෆ්‍රයි වීල් එකේ ඔයිල් සීල් එක කැඩෙන්නේ. මේන් බලමු අපි දැන් මේකේ බඩු ටික. දැන් මේකේ ෆ්‍රයි වීල් එක මට ෆ්‍රයි වීල් එක මේ සවුත් වෙලා ඒකත් මේ දැති ටික ගිහලා ඒක ගෙනල්ලා තියෙනවා. ඊට පස්සේ කම්පැනි බඩු ඔක්කොම මේ එයා ෆිල්ටර් එක අපි දානවා. ඒකත් කම්පැනි. මේ අපි පාවිච්චි කරන එන්ජින් එකට ගොඩක් දුරට මොබිල්. මේ මොබිල් ඔයිල් ටික එන්ජින් එක හදද්දි මේකේ 1,40,000ක විතර බඩු තියෙනවා මේ බෑග් එකේ. මේ අපි අර ලෝකල් ගෙනාවේ. මෙයාට ගෑස්කට් වගේක් කපන්න. මේක පිළිබඳව මම ඊළඟ වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට කියන්නම් කොහොමද මේකින් ටෙක්නික් එකෙන් ලැස්සලා යන්නේ කියන එක. මේ වගේ ලෝකල් බ්‍රෑන්ඩ් එකක් අපි පාවිච්චි කරනවා මේකටත් ගෑස්කට් පැකින් දෙකක්. මේ තියෙන ලෝකල් ගෑස්කට් දෙකක් තියෙනවා මේක ඇතුලේ. ඇයි මේ ගෑස්කට් එක කපන්නේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් බලමු. හරි. ඒක ලෝකල් කෑල් දෙකක් ඔයිල් ෆිල්ටර් තියෙනවා ප්ලග් තියෙනවා. මේ තියෙන එන්ජින් පැකින් සෙට් එක ෆුල් පැකින් සෙට් එක ඇවිල්ලා තියෙනවා. දැන් ෆුල් පැකින් සෙට් එකට විතරයි තඹ ඔෂර් එක එන්නේ. මොකද මේ ඔෂර් එක පිටින් මෙයාකට එකේ ගන්න ටිකක් අඩුයි දැන්. හරිද? ඊට පස්සේ මේකේ හවුසින් පෙදර් ටිකක් අපි ගෙනල්ලා තියෙනවා. හරිද? ඒක කහ ලේබල් එකක් මේ ඔරිජිනල් නැහැ. ඒක සාමාන්‍යයෙන් අඩුයි මේක පැත්තේ කඩවල වල. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒ වුණාට ට්‍රෑන්ක් එක ගෙනල්ලා තියෙනවා. මේ අලුතෙන් මේ තියෙන ට්‍රෑන්ක් එක මෙන්න ට්‍රෑන්ක් එක තියෙනවා. මේ ඉන්නේ එම්බෝස් කරලා තියෙන අලියා. මේක තෙල් මේ ගොඩක් අය ගොඩක් දුරට හිතනවා මේක මේ තෙල් ගොඩේ තමයි මේ ගහලා තියෙන්නේ මේ තියෙන්නේ. දැන් මේක මගේ ඇඟිල්ල ගෑවුනා නම් මේ අලියා යනවා. ඒකත් ඉතින් කම්පැනි ඉතින් හරියට මේක මේවා කරලා නැහැ. ඔන්න බලන්නකො අලියා යන විදිය මේ දැක්කනේ ඔයගොල්ලෝ අලියා ලාංඡනේ. මේ පේනවද? අලියා යනවා ඔය. දැක්කද ගියා. ඔය දැන් නැහැ. දැන් මේක කවුරු හරි බැලුවොත් කියයි මේකේ කෝ අලියා මාක් එක නැහැනේ අර මේ කවුරු හරි ටැංක් එක අතට දීලා බැලුවත් මෙතනින් ඇල්ලුවා නම් අලියා ගිහිල්ලා තියෙන්නේ. නමුත් මේ කම්පැනි ටැංක් එක බය වෙන්න දෙයක් නැහැ. මේ තියෙනවා මේ ඔක්කොම කෝඩ් නම්බර් අනම්මන ඔක්කොම ගහලා ඒවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ ඔයිල් පොම්පයක් සාමාන්‍යයෙන් එන්ජින් එකක් හදනකොට ගොඩක් දුරට ඔයිල් පොම්පයක් අනිවාර්යෙන් දාන්න ඕනේ කියලා අපි කියනවා මේ තමයි ඔයිල් පොම්පේ. ඒක මොකද මේක මේකෙන් වෙන දේ මේ අපිට ආයේ මේ පරණ පොම්පයක් දැම්මට වඩා අලුතෙන් පොම්පයක් දැම්මම වෙන කාර්යක්ෂමතාවය වැඩි. ඒක නිසා අලුතෙන් එකක් දාන්න කියලා තමයි අපි කියන්නේ. මේකේ ක්ලච් ගෙඩිය සවුත් වෙලා හොඳටම ක්ලච් ගෙඩිය. එතකොට රිවර්ස් බල්ලා ගෙනල්ලා තියෙනවා. මේ රිවර්ස් බල්ලත් හැබැයි කහ ලේබල් එකක් තමයි මේකට ගෙනල්ලා තියෙන්නේ. මොකද බඩු පොඩ්ඩක් අඩුයි. ඒකත් එළියේ තියෙන කැල්ලකින් කෑම් එක. මේ කෑම් එක දැන් මේකේ හොඳටම කැපිලා තිබ්බ කෑම් එකක් තියෙන්නේ. අලුතෙන් කෑම් එක කම්පැනි එකක් ගෙනල්ලා තියෙනවා. ඊට පස්සේ රේසර් ටික සේරම ගෙනල්ලා තියෙනවා කම්පැනි. හරිද? එතකොට ඔය කප්පින් රබර් කප්පින් කට්ලොක් ඒවා ඔක්කොම ගෙනල්ලා තියෙනවා. මේ නියුට්‍රල් ස්විච් එක ගෙනල්ලා තියෙනවා. ඊට පස්සේ මේ අවශ්‍ය පොඩි පොඩි ෆයිබර් රොෂර් අනම්මනම් ඒ ඇන ටික ගෙනල්ලා තියෙනවා. ඊට පස්සේ දැන් මේ ඕරින් ටිකක් ගන්න අඩුයි. මේක කහ ලේබල් වැටලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන ඔරිජිනල් ඕරින් දෙකක් කලාතුරකින් හම්බ වෙන්නේ. දැන් මේ ඕරින් එක ගන්නම නැහැ. අර මෙතන කඩේ පරණ බඩු වගේක් ඇදනකොට ආපු ඕරින් දෙකක් මේක ටික ගන්න රුපියල් 700 ගණක් විතර වගේ මේ අද මිල වෙන ඕරින් එක. කුරුස ගෙනල්ලා තියෙනවා. ක්ලච් ෂාෆ්ට් එකේ රේසර් ටික මේ එතකොට මේ ඔයිල් බුස්ට් එක රේසර් එකක් ඒකත් අර මේ ෆොකර් රාම් ටික අංග සම්පූර්ණ ඔක්කොම මේ ඩිෆරන්ෂල් එකේ රේසර් එක මේ ඔයිල් කූලර් බූප් ඊට පස්සේ මේක වැදගත් කාරණයක්. ඒක මම වෙනින්ද පොඩ්ඩක් පැත්තකින් තියන ඕගොල්ලන්ට පෙන්නන්න.
ඒක තමයි ඔයගොල්ලන්ගේ රහස. බලමු අපි ඔයිල් සීල් ටික. මෙන්න ඔයිල් සීල් එක පැකට් එක ඇවිල්ලා තියෙනවා. ඔන්න බලන්න දැන් ඈ. මට පෙන්වන්න උවමනා මෙන්න මේක තමයි ඔයිල් සීල් පැකට් එක. ඉන්දියාවෙන් ගහලා එවන්නේ. ලංකාවෙන් ඉතින් මේ අලි ස්ටිකර් එක යනි මේ කෝඩ් නම්බර මොන හරි ගහන වැඩි. නමුත් 90%ක් බාසුන් නෑලා මේ ඔයිල් සීල් ටික විතරයි ගෙන්නන්නේ මේ එන්ජින් එක හයි කරනකොට. මෙන්න මේක ගෙන්නන්නේ නැහැ. හරිද? එතන තමයි ඔයාලා එන්ජින් එක අවුරුද්දෙන් ටැංක් එකේ ඔයිල් යන ලෙඩේ වෙන්නේ. මට කතා කරනවා දවසකට කොමත් 10ක් 15ක් අනේ අපේ ඔයිල් යනවා. එන්ජින් එක හදලා තියෙන්නේ මාස 6යි. එක්ක අවුරුද්දයි. හරිද? දැන් මේ එන්ජින් එකත් ළඟදී හදපු එන්ජින් එකක් අර ඔයිල් සීල් එක කැඩිලා තියෙනවා. ඒක පෙන්වන්න තමයි. දැන් අපි මේ ඔයිල් සීල් පැකට් එක අපි කඩලා බලමු මොකද්ද මෙතන වෙන්නේ කියන එක. මෙන්න ඔයිල් සීල් ටික ආවා. මේ ඔයගොල්ලෝ දන්නවා මොකද්ද? ටැංක් එකේ ප්ලේ වොෂර් එක. මේක කම්පැනි පැකට් එකෙන් දැන් මම ඔයගොල්ලෝ ඉදිරියේ කඩලා ගත්තේ ඈ. හරිද? මේ ක්ලච් එකේ ඔයිල් සීල් එක මේ අර මේ මේන් ෂාෆ්ට් එකේ ඔයිල් සීල් එක මේ කප්ලින් ඔයිල් සීල් ටික එතකොට මේ තමයි ට්‍රැන්ක් ඔයිල් සීල් එක. මේක යන්නේ මෙන්න මේ කෑල්ල දැම්මොත් තමයි. හරිද? මේක යන්නේ මෙන්න මේ කෑල්ල ඕගොල්ලෝ ඔයිල් සීල් එකෙන් කම්පැනියෙන් දැම්මොත් තමයි මෙන්න මේක මේ විදිහට කැඩෙන්නේ. මොකද දන්නවද? මේකේ ආයු කාලය මාස 6යි. හරිද? මේක තමයි කම්පැනියෙන් ඉන්දියාවේ ඒගොල්ලන්ගේ ස්පෙයා පාර්ට්ස් විකුණන්න ගහපු හොර මගඩිය. මෙන්න මේ කෑල්ල. මොකද්ද හේතුව? මේක ඇවිල්ලා ටිකක් මෙලෝකට වැඩක් නැති කෑල්ලක්. මේ එක මිටක් මිරිකුවනම් කුඩු වෙලා යන ලෝකල් පාර්ට් එකක් තමයි කම්පැනි පැකට් එක ඇතුළට දාලා තියෙන්නේ. ඒකට හැබැයි ඒගොල්ලන්ගේ ගැලවුමට වෙනම ගහලා තිනවා ඒගොල්ලෝ මේ කෑල්ල. මේ තියන්නේ කෑල්ල. ඇයි මේගොල්ලෝ මේ කම්පැනි මේ පැකට් එකට දාන්නේ? බාසුන් නෑලා 99.99%ම 100%ක්ම දන්නේ මේ කෑල්ල වෙනම කම්පැනියේ තියෙනවා. මේ එන්ජින් එකට දාන්න ඕනි කියලා. ඒගොල්ලෝ හිතන්නේ සෙට් එකට එනවා. ඒක දාපු හින්දා තමයි ලංකාවේම එන්ජින් වල ප්‍රයිවීල් ඔයිල් සීල් යන්නේ. මේක අපි කපලා බලමු මොකද්ද වෙනස කියලා. මේක තමයි වාහනේ කම්පැනියෙන් එනකොට එන කෑල්ල. ඒකනේ මේ වාහන ගොඩක් කල් දුවන්නේ. මෙන්න මේ කෑල්ල මට නමන්න බෑ. මේ කම්පැනි පැකට් එකට ආපු කෑල්ල පේනව නේද දුර්වලකම්. මේක නිකම්ම එකඩයක්. නමුත් බාසුන් නැල හිතනවා නේ මේක මං කම්පැනි ඔයිල් සීල් සෙට් එකක් ගත්තේ මේක දාලා එන්ජිම මෙන්න මෙතෙන්ට එන්ජින් එක හවුසින් එකට මෙන්න මේක මෙතෙන්ටනේ දාන්නේ. මේක දාලා මේ වෙනවා. මේක කඩලා දිය වෙලා වගේ මේක ටක් ගාලා ගෙවිලා යනවා. මොකද මේකේ හෙවි එකක් මුකුත් නැහැ. තරහා ගැනීමේ ශක්තිය අඩුයි. ඒකයි මේක ටුක් ගාලා නැමෙන්නේ. එහෙම හයි කරපු එන්ජින් ට්‍රැන්ක් එක දෙපැත්ත වනවා. දෙපැත්ත වනපු ගමන් මේ රේසරේ මෙහෙම ට්‍රැන්ක් එක දුවලා මෙන්න මේ ඔයිල් සීල් එක කැඩෙනවා. මේ තියෙන්නේ මේ ඔයිල් සීල් එක කැඩෙනවා. මේ බාසුන් නැහැලා මෙත්තුවක්කල් දැනගෙන හිටියේ නෑ මේක වෙනම කඩේ ගන්න තියෙනවා. මේක හොඳ හයිය කෑල්ලක් කියලා. මේක නවන්න බෑ සාමාන්‍යයෙන්. මේක හොඳ හයිය කෑල්ලක්. මේක නවන්න බෑ. මේක තමයි මෙන්න මෙතෙන්ට දාන්න ඕනේ. එතකොට තමයි નિયમિત උස එන්නේ. මේක දැම්මට નિયમિત උසක් එන්නේ නෑ. මේ රබර් කොට්ට හයිය නෑ. මේක දාපුවා මම හයි කරපු සියලුම එන්ජින් වල මෙන්න මේ ඔෂර් එක වෙනමම ගෙනල්ලා දාලා හයි කරන්නේ. ඒවැ ඔය ට්‍රැන්ක් ඔයිල් සීල් යන්නේ නැහැ. හරිද? මං හයි කරපු කිසිම එන්ජින් එකක පිටින් ගහන මං ගහන ඔයිල් සීල් එකක්වත් අද වෙනකම් මං ගහලා නැහැ. සාමාන්‍යයෙන් අවුරුදු එන්ජින් එක අවුරුදු 5-6කට දිව්වත් බොහොම කලාතුරකින් මම හිතන්නේ අවුරුදු 10 විතර වගේ දිව්ව සමහරක් විට ඔයිල් සීල් කර වෙලා යන්න පුළුවන්. නමුත් ඔය වගේ අවුරුද්දෙන් මාස 6න් ඔය දැන් කට්ටිය කියන්නේ අවුරුද්දක් පන්නේ නැහැ. අයියේ කිලෝමීටර් 20000ක් පන්නේ නැහැ දුවලා මේ ඔයිල් යනවා. මේ ඒ නිසා මේ ඒ වගේ දේවල් අපි හයි කරන එන්ජින් එකේ වෙන්නේ නැති ප්‍රධාන හේතුව තමයි මෙන්න මේ ඔෂර් එක අපි පිටින් වෙනම අරන් දාන්නේ කම්පැනි. ඔයිල් සීල් සෙට් එකට එන එක දාන්නේ. මේක තමයි කම්පැනියක් එන්ජින් එක ලෙඩ කරන හොඳම වංචාව. තේරෙනවද? මේක ඉන්දියන් තමාගමකින් ඉන්දියාවට ඩොලර් ඇද ගන්න ලංකාවේ සල්ලි ටික ඇද ගන්න ඔරිජිනල් පැකට් එකක් අස්සේ ලෝකල් කෑල්ලක් එවන ඊට පස්සේ ඒකෙන් බේරුමට නෑ අපි වෙනම එකක් එවලා තියනවා කියලා ඕගොල්ලන්ට පෙන්වන්න. අන්නේ ක්‍රමේ නැති වෙන සම මේක ඒගොල්ලෝ වෙනම එවන්නේ. ඕක තියෙනවනේ අපි වෙනම දාලා. නමුත් මේක මේ පැකට් එකට දැම්මනම් කස්ටමර්ගේ මේක ගන්න වියදමත් අඩු වෙනවා. තේරෙනවද? එහෙම කරලා නෑ ඉන්දියාව මාපියාවක් මේ ගිනියන්නේ. අපි ඒකට සූදානමින් තමයි මේ එන්ජින් හයි කරන්න ඕනේ. අපි අර මේ එන්ජින් එක ලෙඩ වෙන ප්‍රයිවීල් ඔයිල් යන මේ කතාව ඔයගොල්ලන්ට දැන් මම පෙන්වුවානේ මේ ඒකේ දැන් මේ වාහනේට තමයි මේ අපි මේ කෑලි දෙකම අරන් ආවේ මේ AA79 කියන වාහනේ මේ අයිතිකරු ඉන්නවා. එයාට අපි මේ කෑලි දෙක දීලා බලන්න කොහොමද අයිය කෑල්ල අනේ මේ දෙකම කම්පැනි ඇයි මෙහෙම වෙනස් වුනේ කියලා අපි නිකන් අයිතිකය එක්කෙනාට දීලා බලමු. මෙහෙම එක මුදලක් දීලා ගන්න පුළුවන් එක මුදල් දෙපාරක් වියදම් කරන්න
ඉන්දියාවෙන් අපිට කරලා තියෙන මේකත් ඇත්තටම බැලුවොත් එක්තරා මේ අපරාධයක්. හරිද? ඇයි එහෙම කරේ? කරලා බොන්න බලන්න. මෙන්න බලන්න මේ දෙකේ ඔයා කියන්න බලන්න මේ මොකක්ද සාමාන්‍ය හොඳ හයිය තියෙන කෑල්ල? මේ කෑල්ල තමයි තාමත් ශක්තිමත්. ඔව්. අරක මොකද? ඒක ඉන්දියාවෙන් අපි අඳපු කෑල්ල. ඔව් ඒක කම්පැනි පැකට් එක ඇතුලේ නම් Company ඔයා packet එක ඉන්නේ ඇතුලේ ඔව්, ඔව් company දැන් packet මේක එක ටන් ගාලා නැමෙනවද බලන්නකො. මිනෝනේ නම් මේක නමන්න බෑනේ ඔයාට. තාම ශක්තිමත්. හොඳට ධනකමින් යුතුව කෑල්ලක් තියෙනවා. එතකොට දැන් ගොඩාක් බාසුන් දාලා මේක දාලා හයි කරාම තමයි ඒගොල්ලන්ගේ එන්ජින් එක ඉක්මනට විනාශකාරී තත්යකට උදා වෙන්නේ. ට්‍රැන්ක් ප්ලේ ගිහිල්ලා එතකොට රොඩ් එක වනලා ඔක්කොම වෙන්න තියෙන දේවල් දිනවා. මේක තමයි ඉන්දියාවේ දැන් ගහලා තියෙන වාහනවලට අලුතෙන් හොඳ පාර්ට් එකක් වෙනකොට කම්පැනි ලෝගෝ එකක් දාගත්තු පොරට ගහපු පොර කෑල්ල. කම්පැනි අපි අඳපු ඇන්දිල්ලක් ඉන්දියන් කම්පැනිය අපි අඳපු ඇන්දිල්ලක් අපේ මුදල් ටික එහෙට ගලාගෙන එන්න යන මාර්ගයක් ඉවර කරපු පාට් එකක්. මේක කවදාක්වත් දාන්න එපා බාසුන් නැහැලට මම මේ උගන්වන්නේ මගේ මේ අසල දැනුමකින් මම මේ ඔයගොල්ලන්ට කියන්නේ. ඉදිරියේදී අපි අලුත් වීඩියෝ වලින් ඔයාලා හමු වෙන්න බලාපොරොත්තු වෙන රැළී සිටින්න පුළුවන් තරම් මේක ෂෙයා කරලා මිනිස්සු දැනුවත් කරන්න මේ දේ channel එකට වඩා මට මේ දේ මිනිස්සු බාසුන් නැහැලා දැනුවත් කරන්න. අපි ආය හමු වෙන්න අර ගෑස් කට් මොකටද කැපුවේ කියන එක එන්ජින් එකක් හයි කරනකොට ඒක අපි ඔයගොල්ලන්ට පෙන්වන්න ඊළඟ වීඩියෝ එකේ. ඒක හඳුනාගත්ත එකක් ධර්ම මාත්‍යාගේ දක්ෂකම. ඔව්. ඇත්තටම ස්තුතියි වන්දි. හරි අපි ආයෙ ලබන වීඩියෝ එකකින් හමු. සුබ දවසක් ඔයගොල්ලන්ට. සුබ